එකෝමත් එක කාලෙක හරීම ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලේ එක එක ජාතියේ සත්තු කුරුල්ලෝ ජීවත් වුණා. ඒ වගේම මේ කැලෑවේ හරිම කපටි නරිහාමි කෙනෙකුත් ජීවත් වුණා. නරිහාමි අද නම් හරිම බඩගින්නේ තමයි හිටියේ. කන්න කිසිම කෑමක් තිබ්බේ නැහැ. ඉතින් ගොදුරක් හොයාගෙන නරිහාමි කැලේ මැදින් ඒ පැත්තට මේ පැත්තට ඇවිදගෙන ගියා. ඔහොම ඇවිදගෙන යනකොට නරිහාමිට හම්බෙනවා කොහොල්ලෑ ගුලියක්. නරිහාමිගේ කපටි මොලෙන් කල්පනා කරනවා මේ කොහොල්ලෑ ගුලියවත් පාවිච්චි කරලා ගොදුරක් මං හොයාගන්න ඕනි කිය. ඉතින් නරිහාමි මොකද දන්නවද කරේ? මේ කොහොල්ලෑ ගුලියෙන් හැදුවා කොහොල්ලෑ බබෙක්. ඊට පස්සේ ඒ හදපු කොහොල්ලෑ බබාව කැලේ මැද තියෙන ගහක් යට ගිහිල්ලා ගිහින් තියලා ගොදුරක් මේ කොහොල්ලෑ බබා ළඟට එනකන් බලාගෙන ඉන්නකොට පුංචි හාපැන්සෙක් ඇවිල්ලා මේ කොහොල්ලෑ බබා ගාව නතර වුණා. ඉතින් මේ තියෙන්නේ කොහොල්ලෑ කියලා හාපැන්ස දන්නෙත් නෑ. නරිරාළ පඳුරක් අස්සට වෙලා හාපැන්ස දිහා ගොඩාක් සතුටෙන් බලාගෙන ඉන්න. හාමස් කණ්ඩනේ තියෙන්නේ. ඉතින් මේ ගැන දන්නේ නැති හාපැන්සා කොහොල්ලෑ බබාව එකපාරටම අල්ලන්නයි වඩා ගන්නයි පටන් ගත්තා. ඉතින් හාපැන්සව මේ කොහොල්ලෑ බබාගේ ඇලුනා. මේක දක්වපු නරිරාළ දුවගෙන ඇවිල්ලා හාපැන්සව ගොදුරු කරගත්තා. ඉතින් හාපැන්ස අන්තිමේදී නරිරාළගේ ගොදුර වුණා.